ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ KDK ධර්මවර්ධනයන් ලියලා පණ්ඩිත අමරදේවයන් වගේම සනත් නන්දසිරිත් ගායනා කරපු ගීතයක් කරන මහා වැසක පෙරනිමිති පෙන්නනවා. ඔව් මේ ගීතයත් එක්ක අපිට ලැබුණු විග්‍රහයක්ත් තියෙනවා. ඒ දෙකම පදනම් කරගෙන තමයි අපි අද මේකේ ගැඹුරට යන්න හදන්නේ. විශේෂයෙන්ම වයසට යනකොට දැනෙන දේවල් තනිකම අතීත මතක වගේ දේවල් මේකෙන් කියවෙනව නේද? අත්තමෙන්. අර ඉටුණු වුණු ආශාවන් ඒකනේ නොස්ටල්ජියාව. ඒ වගේ දේවල් ගැන හරිම සංවේදීව මේ ගීතේ කතා කරනවා. ඉතින් ඒ ගැන තව ටිකක් විග්‍රහ කරමු. හරි. එහෙනම් පටන් ගමු අර ගීතේ ආරම්භයෙන්ම. වැස්සක පෙරනිමිති කවුළුවෙන් හිරිකඩ වදිනවා. ඔව්. ඒ ආරම්භෙම අර හුදේකලා ටිකක් වයස්ගත චරිතයේ මනෝභාවය හොඳට අල්ල ගන්නවා. ඒක ඇත්ත. එතකොට ඒ තනිකම මගහරවා ගන්නද දන්නේ නෑ. යා මල්පැන් වඩියක උණුසුම හොයාගෙන යන්න හදන්නේ. වෙන්න පුළුවන්. අර විග්‍රහයත් කියනවා වගේ සමහර විට මීවිත කියන්නේ ඒ වගේ වෙලාවක తాවකාලික සැනසීමක් වෙන්න ඇති. ඒත් එක්කම අර කබායේ ඉරිලා කවුරු බලන්නද කියන තැන. ඒක හරිම ෂිමියාෂී නේද? ඔව් ඔව්. ඒක නිකම් ඉරුණු කෝට් එකක් ගැන විතරක් නෙවෙයිනේ. ඒක තමයි. අර වයසට යනකොට දැනෙන සමහර විට සමාජයෙන් ටිකක් ඈත් වෙලා වගේ හැඟීම. Taman ගැනම තියෙන නොසලකිල්ලක්. හරියටම. ඒක මහලුවේ එක පැත්තක් පෙන්නනවා. හයි. ඊට පස්සේ ආ පාරට බහිනවා. එතකොට ඇඟට දැනෙන සීතලට වඩා හිතට දැනෙන තනිකම වැඩි. තනිකම ඊට වැඩි. ඔව්. අන්න එතන තමයි කතාවේ වැදගත්ම හරියක් තියෙන්නේ. මොකද? එයා දකින්නවා අර හිරිපොද වැස්සේ කුඩයක් යටින් යන තරුණ ජෝඩුවක්. ඔව්. අන්න ඒක දැක්කම තමයි එයාගේ ඇතුලේ මොකක්දෝ දෙයක් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අතීතේ මතක් වෙනවා. අනිවාර්යෙන්ම. ඒක තමයි ප්‍රධානම ට්‍රිගර් එක. අර විග්‍රහය කියන විදිහට ඒ වෙලාවේ එයාගේ හිතේ මැවෙන්නේ එයාගේම අතීතේ ඒ වගේ. සුන්දර මතකයක්. මමත් ඔහොම ගිය හැටි මතකයි මත හොඳ හැටි මතකයි කියලා කියවෙනවා නේද? ඔව්. ඒකර නැති වුණු ආදරයක් ඒත් එකේ මතකේ තාම තියෙනවා වගේ. ටිකක් මිහිරි වේදනාවක්. විප්‍රලම්භ ශෘංගාරය කියන්නේ ඒකට වෙන්නේ නැති. ඒ වගේ දෙයක් තමයි. ඉතින් මේ මතකයත් එක්ක එයා ආයමත් අර මීවිත ගැන හිතනවා. මීවිතකින් ගතක් උණුසුම් වුවද සිත උණුසුම් වේදෝ. ඔව්. ඒක නිකන් ප්‍රශ්නයක්ම නෙවෙයි. එයා යම් දෙයක් තේරුම් ගන්නවා වගේ. ඒ කියන්නේ ශරීරයට ලැබෙන උණුසුම නෙවෙයි හිතට ඕන කරන්නේ කියලාද? ඒ වගේ දෙයක් අර විශ්ලේෂණෙත් කියනවා ආදරයත් සමහර විට මීවිත වගේ උෂ්වක් වෙන්න පුළුවන්. ඒත් හිත ඇත්තකම සැනසෙන්න නම් ඊටුණු පැතුම් වගේ දෙයක් මානසික සංතරපණයක් ඕන කියන එක. මීවිතෙන් ලැබෙන්නේ తాවකාලික දෙයක් විතරයි. මතකයේ ක්‍රියා කරන විදිහ ගැනත් අර විග්‍රහයේ කියනෝ නේද? සැමරුම යනු හැංගීම් පෙරා පිරිපහදු කරන පෙරණයක් බඳුය කියලා. ඔව් ඒක අපූර්ව අදහසක්. කාලයත් එක්ක සමහර විට වේදනාකාරී දේවල් උනත් ටිකක් ලස්සන වෙලා මතකයේ තැන්පත් වෙනවද? ඒ වගේ දෙයක් වෙන්න පුරුවම්. අර කටුක බව මැකිලා යම්කිසි නොස්ටැල්ජික් ගතියක් කියනවා. ඒක වෙන්නේ නැති. එයා අන්තිමේදී අර තීරණේ ගන්නෙ. මොකද්ද? අර එපා මීවිතමගේ දෙතොලට ආපසුමගේ කුටියට යනවා කියන එක. ඔව්. එයා මීවිත එපා කියනවා ආයෙත් තමන්ගේ තනිකමට අර මතකයන් එක්ක එන්න යනවා. ඒ කියන්නේ එයාට අර හම්බෙන් දැකපු දෙයින් මතකුළු අතීතය මීවිතෙන් ලැබෙන ච්වෙලෝවි සහනයට වඩා වටිනවා කියලාද? ඔව් ඒක එimhe තේරුම් ගන්න පුරුවා. එයා තෝරගන්නේ මීවිතේ උණුසුම නෙවෙයි අර මතකයේ තියෙන මිහිරි වේදනාව. බින්දුණු පෙතුමුණොත් ඒ මතකයේ සුන්දරත්වයක් තියෙනවා වගේ. හරියටම අර අන්තිමට කියනෝනේ සැමරුම් සුහදද සුන්දරද වන්නේ මේ කියලා. එයා ඒ මතකයන් එක්ක තමන්ගේ තනිකම බෙදා ගන්නවා. එතකොට පොදුවේ ගත්තම මේ ගීතයයි මේ ගැන තියෙන විග්‍රහයයි දෙකෙන්ම පේන්නේ හරිම සරල සිදුවීමක්. වැස්සක් පාරේ යන ජෝඩුවක් වගේ දෙයක්. අරගෙන කොච්චර ගැඹුරු මාතෘකා මහලුවිය තනිකම ඉදුණු වූ ආශාවන් මතකයේ ස්වභාවය ඒ වගේ දේවල් ගැන කතා කරනවද කියලා. නියත වශයෙන්ම එදිනෙදා අත්දැකීමක් ඇතුළෙන් හරිම ගැඹුරු දාර්ශනික තලයකට යන එක තමයි මේ නිර්මාණයේ විශේෂත්වය. හරි. එසේනම් මේ කතාබහ අවසන් කරන්න කලින් අපිත් පොඩ්ඩක් හිතමු නේද මේ ගීතයයි විග්‍රහයයි ඇසුරෙන්. අපේ ඉටුණු වූ පැතුම් අතීතයේ බිඳී ගිය හීන ගැන මතකයන්. ඒව වර්තමානයේට බලපන්නේ කොහොමද? කාලේ ඇත්තටම අර වේදනාවේ කටුක බව සෝදලා අරිනවද? නැත්නම් මේ මතකයේ තියෙන මිහිර ඇතුළෙම
තාමත් යම් වේදනාවක් සංගවිලා තිනවද? ඒක ගැන හිතන්න මේ ගීතය හොඳ ඉඩක් දෙනවා.